සමගි ජන බලවේගය වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කරලා සහයෝගය ලබා දුන්නු අපේ ආදරණීය ජනතාව, අපේ ආචාර්ය බුදුකර. රටේ ජනතාව අපිට ලබා දීලා තිබෙන පණිවිඩය තමයි විපක්ෂයේ සියලු දෙනා එකතු කරගනිමින් කටයුතු කිරීම. විපක්ෂයේ සියලුම බලවේග එකතු විය යුතුයයි කියන ජනමතය තුළ ඒ අභියෝගාත්මක වගකීම් ඉෂ්ට කරන්නට අපි සූදානම්. ඒට නායකත්වය ලබා දෙන්නට අපි සූදානම්. ජනමතයට හිස විපක්ෂයේ සියලුම දෙනා එකතු කරගනිමින් ජනතාව බලාපොරොත්තු වෙන විශිෂ්ට ජනතා සේවාව විනිවිද භාවයෙන් යුක්තව ප්‍රතිපත්තිගරුකව මේ ඇතිවෙන සාමූහිකත්වය එකමුතු භාවය කරහා රටේ ජනතාවට දැවැන්ත සේවාවක් ඉෂ්ට කිරීම අපේ අරමුණයි. ඒ නිසා මේ එකමුතුවට නායකත්වය ලබා දෙන්නට අපි සූදානම්. ක්‍රියේදී මේ පළාත් පාලන ආයතන පිටවද්දී අපි විපක්ෂයේ කාණ්ඩයන් සියල්ලෙක් අහුවෙලා පළාත් පාලන ආයතන විශාල ප්‍රමාණයක් අපි පිටවන්නේ. අපි විපක්ෂයේ කාණ්ඩයන් එකට ගරු කරලා සියල්ලෙක් අහුවෙලා මේ සභාව පිටවන්න අපි කටයුතු කරනවා. හොර පොහොත්තු එක්ක ආණ්ඩු නැත. හොර පොහොත්තු එක්ක කිවිසුම් නැත. හොර පොහොත්තු එක්ක තීරණ නැත. රාජපක්ෂල එක්ක ආණ්ඩු නැත. සභාවක වැඩි බලය ලැබුණොත් කිසියම් පක්ෂයකට ඒ පක්ෂයට තමයි සභාව පිටුමේ සදාචාරමය බලය සහ ඒ බලය තියෙන්නේ. එතකොට ඔය දැන් ওই කතාව යන්නේ අර පැරදිච්ච කට්ටියක තුල සභාව පිටනවා කියනවා. දැන් ඇත්තටම සභාව පිටවන්න පැරදිච්ච කට්ටියක තුල දිනපයයි. සභාව පිටවන්න දිනපුවයි. පැරදිච්ච අය නෙවෙයිනේ. ඒගොල්ලන්ගේ පරද්දල් තියෙන ජනතාව විසින්. ඒ නිසා අපි සභාව පිටවනවා. සමහර විට අපි සභාව පිටවද්දී තනි ඉදිරිපත් වෙච්ච සමහර පුද්ගලයෝ ඉන්නවා. ස්වාධීනව පුද්ගලයෝ ඉන්නවා. ඒගොල්ලෝ කැමති නම් අපට උදව් කරන්න. ඒගොල්ලන්ට අපට උදව් කරන්න පුළුවන්කම තියෙනවා. අපි ඉන්නේ අපිට ජනතාව වරමක් දීලා තියෙන සභාව පිටවන්න. ඒකටම අපි සභාව පිටවනවා. ජනතා ප්‍රතික්ෂේප කරු කුඩා කණ්ඩායම විතර සභාව පිටවන කියන කාරණා මම හිතන්නේ ඒක තරම් සිද්ධ වේද සාර්ථක දෙයක් කියන අපිට පුළුවන්කමක් නැහැ. අපි දින පෙරේ අපි සභාව පිටවන්න කටයුතු කරනවා. ජනතා ප්‍රතික්ෂේප කරු පක්ෂ ටිකක් තියෙනවනේ. සමග ජන බලවේගය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය. අපි කිසිසේත් මේ පක්ෂත් එක්ක එකතු වෙලා අවුල් ගහලා මේ සභාව පිටවන්න යන්නේ නැහැ. එතකොට ඒගොල්ලන්ටත් අපි දන්නේ නැහැ පුළුවන්ද කියලා. මොකද එකිනෙකාට ප්‍රතිවිරුද්ධ අදහස් තිබෙච්චේ සමග ජන බලවේගයයි එක්සත් ජාතික පක්ෂය අතර කොච්චර ප්‍රතිරෝධයක් තිබ්බද? ශ්‍රී ලංකා බොජන පෙරමුණයි ඒගොල්ලෝ අතර කොච්චර ගැටුමක් තිබ්බද? ඒගොල්ලෝ එකතු වෙලා සභාව පිටවන්න පුළුවන් අපිට තේරෙන්නේ නැහැ. ඒ නිසා කොහොමද අපි ඒ ජනතා ප්‍රතික්ෂේප කරමු මේක කටපාලනය කරමු පරාජිත පළ කරපු දේශපාලන පක්ෂ එක්ක එකතු වෙන්නේ නැහැ මොන හේතුවක් නිසාවත්. නමුත් සමහර තැන්වල අපි දන්නවා ඔය ස්වාධීන ඉල්ලපු අය ඉන්නවා. එවැනි අය අපේ පාර්ලිමේන්තු උදව් කරන්න කැමතින් ඉදිරිපත් වෙනවා නම් අපි කැමති ඒගොල්ලොත් එක්ක වැඩ කරගෙන යන්න. එහෙම තමයි අපිට මේ සභාව පිටවන්න තියෙන්නේ.